අම්මෝ දාන්න දාන කාත් එකේ නරංගල යනකොට වැඩි අමාරු. ලෝක සාමයේ නාමයෙන් තමයි මේ එයා කොම්පියුටර් වැඩ ටික කරන්නේ. එයා තමයි මේ හැම නිර්මාණයක්ම කරන්නේ නේද? ඔව්. අපි යන්නකොට බලන්න ඉන්නවත් දන්නේ නැහැ. හායි ට්‍රැවලර්ස්. ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නවා ලස්සන ප්ලේස් එකක් බලන්න යන ගමන් ඉන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නේ කොහෙටද මේ මේතන ස්ථානේ මොකද්ද? මට ගොඩ කියලා තමයි මෙහාට කියන්නේ. අපි දැන් යන්නේ කොහෙද? ඩන්සින් වෝටර්ෆෝල් බලන්න. ඒක තියෙන්නේ හැටම් පැත්තින් දැන් එනකොට තලවගැලේ හම්බෙනවනේ. තලවගැලේ රවුන්ඩ් බෝඩ් එකකින් වමට දාලා එනකොට තමයි ඒක හම්බෙන්නේ. ඔව්. තාම යන ගමන් ඉන්නේ. තාම යන ගමන් ඉන්නේ. ඉතින් මේ ලස්සන ප්ලේස් එකක් හම්බුණා මේ වටගොඩ ටවුන් එක පොඩ්ඩක් පහු කරගෙන එනකොට රේල්වේ ස්ටේෂන් එක පහු කරගෙන එනකොට මේ ගෙවල් ඇත්තටම මාර ලස්සනක් තියෙන්නේ. ටම ලස්සනයි. පිටිපස්සෙන් කන්ද. අර රබර් වත්තකුත් පේනවා. ලස්සන පාරක තමයි යන්නදී. අපි එහෙනම් යන ගමන් හම්බෙමු. ගිහිල්ලා බලමුනේ. ඩන්සින් වෝටර්ෆෝල් එකට. යා. දැන් අපි කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ වටගොඩ කියන ටවුන් එක පහු කරලා. දැන් අපි කිලෝමීටර් 5ක විතර දුරකින්. සීතල ඇති නේද? දැන් ඊයේම කොච්චර සීතල තිබ්බද? කුණැල්ල ඉන්න. හැම වෙලේම තේ එකක් පිපි ළමයි ඉන්නේ මේ වගේ. ඒ කියන්නේ මෙහෙ ඉන්න අයට නම් එච්චර අවුලක් නැහැ වගේ නේද? එයාලට නම් එහෙම සීතලක් නැහැ වගේ. අපිට උරු නැති නිසා දන්නේ නැහැ. ලස්සනයි නේ? හරි කෙලින් යන්නේ. ඔව්. මං කිව්වනවාට කිලෝමීටර් 7ක් කෙලින් යන්න තියෙන්නේ කියලා. ඔව් කෙලින් යන්න. මම දැන් පොල් රොටි කන්න නැවැත්තුවා නේද? පොල් රොටි කන්න කියලා හැමතැනම හොයනවා අපි දෙන තාම පොල් රොටියක් හදාගන්න. නෑ යා මේ නෑ අනේ අපි අර මේ ඒ තවසුටක් යන්කෝ මං හිතන්නේ අල්ලගාව මේ ඇති එතන කඩ ඔව් අපි ආල්රෙඩි උදේ ඉඳලා මේ පොල් රොටි හොයනවා කන්න පොල් රොටි එක තැනකවත් නෑ කඩවලුත් නෑ ඉච්චර කඩවල් වහලා මේ එක කඩේකට ගියා ඒකේ පරාට විතරයි තියෙන්නේ මේ පාරේ සුන්දරේ නෝ බලමු අපි කොහේ හරි වාගමු හයි අපි දැන් ඉන්නේ උඩපනේ කියන ගම්මානේ. මෙතන ඉඳන් ඩන්සින් වලට තියෙන කිලෝමීටර් 6යි. ඉතින් මට පිටිපස්සෙන් ලස්සන වීව් එකක් තියෙනවා. දැන් අපිට මේ යන්නේ කන්දක් උඩට නගින නැත්තේ. උඩට වගේ නගින්න තව කිලෝමීටර් කීයක් තියෙනවද අපිට? තව කිලෝමීටර් 6ක් වගේ තියෙන්නේ. කිලෝමීටර් 2යි නෑ කිලෝමීටර් 1.5කින් දකුණට හරවන්න ඕනි. දකුණට හරවලා යන්නේ. දකුණ ළඟයි. හරි කරා මට නම් ඕන වෙන රට
තැනක ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. නෑ ඉතින් අපි දැන් අර ඒ ඉතින් අපිට හිතෙන්නේ නෑනේ මේ වගේ තැන් තියෙවි කියලා. ඕනේ. නිකන් ඇවිදලාම බලන්න ඕනේ. බලන්න ඕනේ. අපි දැන් නිකන් පාරේ ගියා කියලා හිතන්න බෑනේ මෙහෙම තැනක් තියෙයි මෙහෙම තියෙයි කියලා. අර අපි ඈතින් දකින්න කඳු තමයි. ඉතින් මේ කඳු අස්සෙන් අපි යන්නේ. කෙලින්මනේ. ඔව්. නිකන් මට අපි මේ පාරේ ගියා වගේ කියලා හිතනවා. කොයි හරි මම එහෙම දැනෙන්නේ නැහැ. අර පාලමත් එක්ක හැමතැනම වතුර. ඔව්. ජල උල්පත් ඔක්කොම ශක්‍රීය වෙලා තියෙන්නේ. මෙතන මේ ටී ෆැක්ටරි එකක් වගේ. ඒගොල්ලෝ මිලදී ගන්න දාලා. මෙතන මොකද්ද? මෙතන මොකද්ද? සාමය. ඔව් ඒ කියන්නේ මෙයා ඇවිල්ලා කොන්ක්‍රීට් වැඩ කරන කෙනෙක්. හරිද? ඔව්. එයා මේ අර ලෝක සාමය වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ. ලෝක සාමයේ නාමයෙන් තමයි මේ එයා කොන්ක්‍රීට් වැඩ ටික කරන්නේ. එයා තමයි මේ හැම නිර්මාණයක්ම කරන්නේ නේද? ඔව්. අපි යන්න කොට බලන්න ඉන්නවත් දන්නේ නැහැ තමයි. වහලා වගේනේ. පේන්න නැහැ නේද? මේ අදේ මහත්තයා නෑ වගේ. මෙතන යන්න තිබ්බට. ඔව් මේ ජනල් ගේට් පිප්පනේ. වහලා තියෙන්නේ. ඒක ලොක් කරලා තියෙන්නේ. ගේට් එක වහලා. නැත්නම් එයා හිටියනම් අපිට පොඩ්ඩක් හම්බෙන්න තිබ්බා. හම්බෙලා ලොකු කතන්දරයක් එයාගෙන් දැනගන්න තිබ්බා. නේද? මේ තැන ගැන නේද? සෑහෙන වටින අදහස් මේ මිනිස්සයාට තියෙනවා වගේ. ඔය ඒක තමයි කවුරුවත් කරන්නේ නැති දෙයක් මේ වගේ කවුරුවත් කරන්නේ නැති දෙයක්. තමන්ගේ කාලය ශ්‍රමය මුදල් වැය කරලා එයා ලෝක සාමය වෙනුවෙන් තනියෙන් වැඩ. අපි දැන් මේ කොයි හරියද ඉන්නේ? දැන් ඉන්නේ පුණ්ඩලුවේ කියන ගමේ. දැන් සිනල්ල බලන්න යනකොට මෙතනත් හම්බ වෙනවා. ඔයාලා මෙතනට ඇවිල්ලා අනිවාර්යෙන් අමතක කරන්න එපා. එයාත් එක්ක කතා නොකර යන්න. අනිවාර්යෙන් කතා කරලා යන්න. ඉතින් අද අපට ඒ වාසනාව නැහැ නේද? අද යන්නේ. එයා ගෙට්ටුව වහලා හිටියනම් අපිට එයාත් එක්ක පොඩි කතා බහක් කරන්න තිබ්බා. ලොකුවටම. නේ. ඔව් අපි දැන් මෙතන ඉඳලා තව කිලෝමීටර් 4ක් 5ක් වගේ යනකොට ඇල්ල ළඟට යන්න තියෙනවානේ. ඔව්. ඒ වගේ දුර ප්‍රමාණයක් තියෙන. ඉතින් අපි ගිහින් බලමු. ඔව් මෙයා. දැන් අපිට පුංචි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව කීයද? 11යි 8යි. තාම උදේට දෙකක් විතරයි දීලා ඉන්නේ. පුංචිම කියන්නත් බෑ. ලොකු බඩගින්නක්. දැන් උදේට දාන්න දෙකටම හරියන්න කමු. අපිට ගැලපෙන අපිට හරියන කෑම කඩයක් බලාගෙන ආවත් හැබැයි කෑමකට තිබ්බේ නැහැ. ඇත්තට කෑම කඩවල අඩුයි නේද? කඩවල පොඩ්ඩක් අඩුවෙන් තමයි මේ හරිය අඩුවෙන් කියන්නේ කෑම කඩවල ඇත්තෙම නෑ නිකන්. ඇත්තෙම නෑ වගේ. සිල්ලර බඩු කඩවල තියෙනවා කෑම කඩවල නෑ හැබැයි. සමහරට ඇල්ල ගාව ඇති. ඔව්. නේද? අපි ගිහිල්ලා බලමු නේද? දැන් කිලෝමීටරයක් විතර තව තියෙන්නේ අපි ගිහින් බලමු. ඔව්. අපි මොනවද ගත්තේ? අපි ගත්තා කොහෙද මොනවද තියෙන්නේ? එළවලු රොටි පොල් රොටි දෙකයි අරක පිච්චෙනවනේ කොහොනේ දැන් නම් ඇති නේද මේක? ඇද්ද හල්තුන මේ නෝලුත් කමන්නේ නැහැ දැන් වගේ. ලුණු මිරිස් පොල් රොටිත් එක්ක එතනන් තේක රත් වෙනවා රත් නැතිනේ තෝෂුටකේ
අද ගල් දෙනද? ඔය කන්නු. දැන් තමයි අපි ආවේ ඩන්සින නැල්ල ගාවට. ඩන්සින නැල්ල ළඟට ගිහිල්ලා කතා කරන්න අපි කතා කරන සත්‍ය ඇහෙන්නේ නැති වෙයි. අපි ගිහිල්ලා ෆොටෝ එකක් එහෙම ගහමු. ළඟට ගිහිල්ලා චුට්ටක් බලමු. යා. අපි ඩන්සින නැල්ල බලන්න ආව යාළුවනේ. අපි එනකොට අවුව ටිකක් වැඩි වුණා. අපි දැන් බැරියක් යන්නේ කොහොමද කියලා වතුර පාර නම් සැරයි නේද? වතුර පාර සැරයි. ඒ වුණාට මට අතන්න යන්න ඕනේ. අපිට ඇයිනේ යන්න පුළුවන් වෙයි. අපි try එකක් දාලා බලමු. නේ? එතකොට ඒ අයිනේ කියපුවාම අර පිළිමේ ගාව ගහන්න වෙන්නේ නැහැ. පුළුවන්. යන්කෝ. හායි ඔන්න අපි ඩන්සිනන් ආවා. කතා කරන්න දැක්ක පින්නේ නේද? ලස්සනයි. හැබැයි කල්ලි ඉස්සෙනවා පරිස්සමට නගින්න ඕනේ මෙතන නේද? පරිස්සමෙන් එන්න. Malu. Ramai kotor.
අම්මෝ දාසි දාන කාත්තකීම නරංගල යනවට වැඩිය අමාරුයි. බලාගෙන ඔය බෑග් එක මට දෙන්න. අම්මෝ දාසි දාන කාත්තකීම නරංගල යනවට වැඩිය අමාරුයි. බලාගෙන ඔය බෑග් එක මට දෙන්න. හරි යාළුවනේ ඔන්න එහෙනම් අපි අද ඩල්ෆින් නැල්ලත් බැලුවා නේ. ඉතින් මේ පට්ට එක්ස්පීරියන්ස් ලස්සනයි. අපි අතට මේ යන්න ඕනේ හැබැයි උඩට ගල්ලිස්සනවා පරිස්සමට යන්න ඕනේ. දැන් අපි මෙයන් ගිහිල්ලා තුවාල කරගෙන තමයි යාමේ කලක වත්තගෙන. එතන අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ලස්සනයි වලත් ඇවිල්ලා බලන්න. එන්න ඇවිල්ලා බලන්න. අපි එහෙනම් ඊළඟ vlog-එකෙන් හම්බෙමු. අපි අදට ගිහින් එන්න. ඔව්. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙම කරොත් තමයි ඔයාලට අපි දාන ඊළඟ videos එක නේ බලන්න පුළුවන් සහ අපිව බලන්න පුළුවන් වෙන්නේ. අපි ගිහින් එන්න. Bye.